at R. Premadasa International Stadium, and that's the game coming up. Sri Lanka versus England. The first of the 3 ODIs. It's a white ball series, and we are all set the ODIs. That will all be in Colombo, and then we go to Kandy for the 3 T20Is, and we do know with the World Cup coming around. Heads is the call. It is tails, Sri Lanka. What would you be doing and the reasons for it, Charit? We are going to bat first. It looks pretty good. Few wins. Well, guys, have a good one. Let's look at the Sri Lankan side, but there is no Vanidu Hasaranga, no Mahesh Deekshana, so there is Vandase and Team early. Crawley and Duckett, of course, who struggled a wee bit in Australia, struggled in New Zealand. It was Jamie Smith who opened up in New Zealand. පොල් කිරීම සාර්ථකයි තමාගේ පායින දෙසින් තමා කඩුළු රකින්න අලංකාරයි යාරතිය සීමාවෙන් ඉන්නේ දෙදෙනයි ඉතින් මේ දෙදෙන අතරින් තාමත් හොඳින් නෙල කරපාර පැතුම් නිස්සංක සුපුරුදු රිද්මේ කිලෝමීටර් 140 මේ පුනරූපණ දර්ශනය කඩුළු රකින්නාට හැකියාවක් ලැබෙන්නේ නැහැ උග ටිකක් ඈතින් තමයි පන්දු යදියන්නේ පාතේ වැදි පැතුම්ගේ ජොස් බට්ලර් තමාගේ වම් පස්සට පනිමින් පන්දුව රකින්න ප්‍රබල උත්සාහයක් කරා. පැහැදිලිවම රූප රාමුව තුලින් තාමත් ඉහළ 4-5. අපි මීට පෙර 4-5 පෙර බොහොම අභිමානවත් අවස්ථාවක් දැක ගැනීමේ අවස්ථාව ලැබුණා. ඒ 2026 20 ලෝක කුසලානේ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටට ගෙන අවස්ථාව පෙර ලබාගත් 4-5 එයත් ඒ ගණේමයි. නමුත් ඊට දෙවෙනි නෑ මේ 6-5 බලන්න. තාමත් හොඳින් අලංකාරවත් ලෙස කාලය මැනීම සහ පන්දුවේ යන දිශාවට ඔහුගේ හිස සහ නිස්සංක යාන්තමින් කකුල ඉදිරියට ගෙන එනවා. පාදයේ ඉදිරියට ගෙන එනවා. ඉන්න අනතුර පිත්ත තරමක් හරවමින් Tamanට අවශ්‍ය ස්ථානයට පන්දු ස්ථානගත කිරීම සිදු කරන්නේ. ඉතාම හොඳ පන්දුවක්. ඔය අවස්ථාව in the gap. තාම සාර්ථකයි. දීමට සෑම් කරන් සමත් වෙනවා. තාමත් සාර්ථක පන්දුවයි මොකද පන්දුවේ change of pace පන්දුවේ වේගය අඩාල කරමින් තමාගේ සොටි පන්දුව යොමු කරන්නේ. හරියාකාර තෝරා බේරගත්තේ නැහැ. ඒ පන්දාතක වෙන්නේ සඳහන් කර දෙවීමේදී බොහෝ අවස්ථාවල සම්බන්ධතාවයන් බිඳින පන්දු යවන්නේ වෙනස් කරමින් තෙවන පන්දු යවන හැටියට කැඳවනවා සමගම තුරක් නැත්නම් වේගය අඩ ක්‍රීඩකයෙක් තරග 149 දී ලකුණු 4751ක් ලබා ගැනීම ඔහුගේ ස්ට්‍රයික් රේට් එක ටිකක් ප්‍රමාදයි අඩුයි 87යි සීමා අපි එතනම් යහපත් නොවන බැව් හොඳින් දඟ කැවෙන ආකාරයට පන්දු යොමු කරන ආකාරය අපිට දක්න ලැබෙන්නේ පහර එල්ල කිරීමේදී බොහෝ දුරට තමාගේ ඉදිරි පාදයේ ඔෆ් ස්ටම්ප් එක තිබුණා වැඩි මා දකින්න හැටියට එයා මා හිතන හැටියට පන්දු වෙන මානයට පාදයේ යොමු කරමින් පහර සිප් පහර එල්ල කරා නම් බාගන දුන්නේ සුපර් ටයිමින් තමත් හොඳින් කල්යල් මැනීම සිදු කරා සෑහෙන පරක්කුයි පිටගෙන කට පාර ගෙලිම්න පන්දු ඇදී යන හතරේ සීමා දක්වා පන්දු යලිත් පෙර පරිදිමයි කිසිදු සමාවක් නැහැ එකලෙස ඒකාන්තයේ පන්දු යුවා ඒ පන්දු යොමු වෙනවා තාමත් ලෙහිසියෙන් පහසුවෙන් තමාට හොඳ ඉඩකඩක් ලැබෙනවා ස්ථානගත කිරීමත් නිවැරදි පෙර අපර රයන් ආමඩ්ගේ කතා කළ දුර්වලතාවය මෙවර දක්නට ලැබුණා රෂිඩ් පිටින් පන්දු පතිත කරන්නේ ඒ වාසිය ලබා ගත්තා ධනංජය දෙසිල්ලා හොඳින් ඒ ඔහුගේ ඇඳුමක මේ අර 4-5 පුනරූපණය ජොස් බට්ලර්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ පන්දුව පතිතය සමග ඩෝසන්ගේ සාමාන්‍ය කලාතුරකින් දක්ක පන්දුවක් දුර්වල පන්දුවක් ඩෝසන් මෙතුවක් වෙලාට තා හොඳින් පන්දුව ක්‍රීඩකයා දෙයට සහ ඉදිරියට එන්න ඔහු හරි සමබරයි ක්‍රීඩකයා පන්දුවට පහර දෙද්දී බලන්න ඉතින් ඒ අනුව තමයි ඔහු පන්දු පහර තර්ඩ් මෑන් කලාපට ආදිල් රෂීඩ් උත්සාහයක් ගත්තා නතර කරගන්න හම්බ වෙන්නේ නැහැ මට මතක් වෙන්නේ මේ පහර දකින්න එලකල ක්‍රීඩකයට එනකම් පොඩ්ඩක් රැඳී සිටිනවා තන තීරුව තුල බලන්න. ඉඳ තමයි ඔහු එම කාලය මනින්නේ. ඒ තමයි සුවිශේෂී ලේට් කට් පහරක් ඔබ පවසු පරිදි. ඔය තමයි හොඳින් පන්දුවේ එන්නට ඉඩ හැර අවසන් නිමේෂයේ තමයි මේ පුනරූපණ අවස්ථාව පන්දුව Tamante එනකම් ඉඳ තමයි පන්දුවට පහර දෙන්නේ. කලබලයක් නැහැ ඉදිරියට යන්නේ නැහැ ඔහු. තමත් හොඳින් පන්දු යවන්නගේ අත කියවනවා. ඒ වගේමයි ඔහු හරි තැන හරි පාලනයක යුතුව ගැනීමට සමත් වෙනවා ආදිල් රෂීඩ්. අනිවාර්ය පැහැදිලි දැවියාමක්. මොකද කියනවනම් හරනවය පරතරයට කෙලින් පන්දු වලදී යුතු
ස්විප් කිරීමට උත්සාහ කරනවා ප්‍රතිඵලය දැවිය. 9ක්. ඔගේ ප්‍රහාරාත්මක වේගය ස්ට්‍රයික් රේට් විශේෂයෙන්ම පන්දු යවන ආදිල් රෂීද්. රෂීද් ඉදිරියේදී ඒ පහර එල්ල කිරීම අනගි පහරක්. 140. එතරම් විශ්වාසයක් ඔහු තුල තිබුණේ නැහැ. වේගය තමයි ඊට බලපෑවේ. මද දෝලනයක් දැක්කා. ජෙමෙවර්ජන් කිසිදු විදියකින් තක්සේරු කරන්නේ නැහැ. ඕටන්ගේ පන්දු යයි. මේ පුනරුපන ඔබ දකිනවා. තම සාර්ථක පහර එල්ල කරන්නේ අතිශය පිළිකරියුගේ සියලු ගුණාංග පිළිම සිප්පහරකට පෙළඹෙන්නේ මේ පන්දු යොමු කරන ආකාරය. පහර එල්ල කරන සිප්පහරක්. නමුත් පිටිකරුවාට විශ්වාසයක් නැහැ. පන්දු කෙසේ කොහේ ගියාද කියලා. නමුත් පන්දු රකින්න ආක්‍රමණශීලීව පන්දු රැකගත්තා. ඉනිමක් දෙමා කිරීමට ලබා ගන්නා එකම විකට්ටුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයා දවාගෙන 16කදී ලකුණු 17ක් 27කදී ලකුණු 910ක් ලබාගෙන 101ක් ඔහුගේ හොඳම ලකුණු. ඒ වගේම හොඳ දේවල් කතා කරලා තියෙන ආකාරයක් දක්වන්න පුළුවන් මේ ජනිත්ගේ ඒ පහරත් සමග. තේට ඇතුළත් කිරීමට සමත් වෙනවා. මොනතරම් ලෙහෙසියෙන් පහසෙන් ඔහු ඉලකට ලබා ගත්තාද පහර එල්ල කිරීමට. ඉදිරිපාදී ඩ්‍රයිව් කිරීම නිවැරදි. ඉන් ද ගැප් පැහැදිලිව මෙක්සිකෝ වාතරින් පන්දු වැදී යනවා. මෙන් තමගේ පසු පාද යාලෙත් ඔන් ඩ්‍රයිව් පාරක් ලොෆ්ට් කිරීමක් කරමින් මෙන්ඩිස් පහසෙන්ම ලබා ගැනීමට සමත් වෙනවා. මෙන්ඩිස් දැන් ඔහුගේ අර්ධශතක දිවියේ 35 වන අර්ධශතකය. ඔව් අලංකාර ලොෆ්ටර් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර කාර්යයක් බලන්න. ඉදිරියට පැමිණෙනවා පන්දුව මුණ ගැහෙනවා. කතා දෙකක් නෑ. ලකුණු 4යි. අලංකාරයි. ලකුණු 6ක් ඒ ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර පාද චලනයේ සුපිරි මට්ටමක සුපරක් ජනිත් ලියනගේගෙන් බලන්න මේ පාද චලනය තාමත් සීමායින් බය නැතුව ඉදිරියට පැමිණි හිසට ඉහළින් මීටර 3ක් පමණ හෝ ඉදිරියට පැමිණ තමයි මේ පහර එල්ල කරන්නේ අලංකාර නැවතත් ඉහළින් පහර එල්ල කරන්නේ පන්දුව උඩ පන්දුවක් ලෙසින් රකින්න උත්සාහ කළා සාර්ථක නැහැ දාර්ශනීය එක්ස්ට්‍රා කවර් ඩ්‍රයිව් පහර මිඩ් ඔෆ් එක්ස්ට්‍රා කවර් අතරින් පන්දුව 4ක් ලබාගත දැනුත් සෑම් කරන්ට එරෙහිව ඉදිරියට පැමිණ තමයි මේ පහර එල්ල කරන්නේ. විශේෂයෙන්ම වේගය අඩාල කරන පන්දු දැකගත හැකි වේවි ඉදිරියේදී. හොඳ ආයෝජනයක් ජනිත් ලියනගේ. පාද චලනයේ සිදු කරමින් ලොෆ්ට් ඩ්‍රයිව් පහරවල් එල්ල කරමින් තමත් මැනවින් පන්දුවට පහර එල්ල ක්‍රමේ ලකුණු 51 සබඳතාවය ගොඩනැගෙද්දී එල්ල කරන ලද පහරවල් තමත් හොඳ පහරවල් විශේෂයෙන්ම කාලය මැනීම අංක 1ට තබාගෙනම ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ. මේ ඉදිරියට පැමිණි එල්ල කර පහර ජනිත් ලියනගේ සුවිශේෂයි. මේ අවස්ථාවේ බලමු අපි පාතේ වැදුණු ලකුණු දැස් තමයි සන්ධාන කරේ විමලසිරි. සමහර අන්ත තියෙනවා බිස්නස් එන්ඩ් එක කියලා මිනිසුරුවන් තීර කරනවා. අලංකාර ස්වීප් පහර ස්ථානගත කිරීම සුපිරිම තමත් අතින් පන්දුව කරකවා තමයි යොමු කරන්නේ. නමුත් කෙටි පන්දුවක් වුණත් පන්දුව මීට කලින් අවස්ථාව ස්වීප් පහර එල්ල කර අවස්ථාව. නමුත් දැන් එල්ල කර පන්දුව සෑම් කරන් අලංකාරයි කවර් ඩ්‍රයිව් පහර එක්ස්ට්‍රා කවර් කලාපේ ඔහුගේ පිතිකරණය මෙන්ඩිස්ගේ සුවිශේෂයි. විශේෂයෙන්ම අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් 3P ක්‍රිකට් ක්‍රීඩකයෙක් තුල පාදයේ යොමු කරමින් දුර්වල පන්දු රැකීම කාර්යාකාර නිර්ණය කිරීමට අවස්ථාවක්දී ලකුණු 4 පාරවල් දෙකක් ස්ථානගත කරා. සොෆ්ට්වෙයාර් තාම සාර්ථක ලෙස ඒ ලකුණු 4 ලබා ගැනීමට සමත් වෙනවා. ජෝරූට් අපහසුවටපත් වෙනවා මේ ක්‍රීඩා පිටේ. මෙන්න මොහොතේදී පවසනවා සමගම ලකුණු 6ක් එඩාල කරමින් පන්දු යොමු කරනවා. ඉතාමත් වේගවත් යලෙත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා. කුසල් මෙන්ඩිස් මා සඳහන් කරා ආබාධයකට ලක් වී තිබෙන මොහොතක බැටන් එක ගන්න ඕනේ මෙතන සිට මේ රේස් එකේ. කුසල් විකට් 5යි. පහරක් එල්ල කිරීමට ගියේ බොහෝ දුරට ස්කා ඩ්‍රයිව් පහරක් යාන්තමින් පන්දුව වැඩි තමා පෙරලා ලබා දෙ කැටියට පන්දු රකින්න අද දැනගන්න පිට පිච්චි වැඩි පන්දු වැඩි යනවා විකට් රකින්න. ආදිල් රෂීද් අවසන් මොහොතේ විකට්ටුවක් ලබා ගන්නවා. අලංකාරයි පැඩල් ස්වීප් වැඩි ඈතට යන්නේ ඉතාමත් හොඳින්
ෆයිනල් එක කලාපට පන්දුව යොමු කරන්නේ පැහැදිලිවම ඔෆ් ස්ටම්ප් එකෙන් එළිය යන පන්දුව තමයි ගන්න. නිර්මාණාත්මක පහරක් හැටියට පහරක් නිර්මාණය කළා මේ පිතිකරුව. තාමත් මැනවින් බැටින් ලබා ගත යුතුව තිබුණු ශතකයක් සමානයෙන් පවන් දැවියන්නේ පවන් රත්නායක. ඉතින් මෙන්ඩිස් තවමත් අනිත් අන්තයේ කෙසේ වෙතත් මෙම පන්දු යවන්නාගේ දක්ෂතාවයම තමයි පවන් රත්නායක දැවියනවා ලකුණු 12කට රෝසන්ගේ පන්දුවකට ඔවර් දෙකකදී ලකුණු 386ක්. හොඳම ඉනිමම ලැබෙන. ඉහලින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් වේ යුතුයි. දුනිත් වෙල්ලාලගේ long off අලංකාරයි අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් යන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 කඩයිම ඉක්මවා යන්න ගැසූ 6 පාරක්. සුපිරි ගණේ 6 පාරක්. එක්ෂ කව කලාපයෙන් පන්දුව 4 සීමා වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. පසුපසින් පැමිණ පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න දුනිත් වෙල්ලාලගේ තින් කණ්ඩායමක සිටියම යුතු ක්‍රීඩකයෙක් කියා ඕනෑම නායකයෙක් ඉල්ලා මේ ක්‍රීඩකයා කෙසේ වෙතත් බලා ඉඳිමු. ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ ආලංකාරයි බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. නැත්නම් පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගේ ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරන්නේ. ඉහලින් පහර එල්ල කරන්නේ අපි බලමු පන්දුව ගුවනේ වින්දනය මැනවින් පෙන්නුම් කරන ඉනිමක්. ඉතාමත් හොඳ පාරක්. ඉතාමත් හොඳ පුල් පාරක්. ඕවර්ටන් කේන්තියෙන් වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාමත් සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ ලකුණු 4ක් ලබා ගන්න. නායකයෙක්ගෙන් අහනවා නැවතත් පායින දෙසින් පන්දුව ඩීප් බෑක්වර්ඩ්ස් කාලයක් වෙත එක ලකුණයි දෙවන ලකුණ ලබා ගැනීමට සූදානම්. පහසුවෙන් අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම 200